කිරට හරවා දරුවෙකුට ජීවය දිය හැකි මේ පිට සිටින එකම ශක්තිය අම්මා පමණයි. එවන් වූ දාරක සෙනෙහසකින් තම පුතු නිවාසන්හන මේ ආදරණීය මව පිළිබඳ අපට වාර්තා වන්නේ මීරිගම ප්‍රදේශයෙන්. මේ අම්මට වයස අවුරුදු 76ක්. ඇයට මවක් වීමේ උතුම් සතුට උරුම කර දුන් එකම පුතු උපතින්ම පූර්ණ ආබාධිත දරුවෙකු අතර මේ වන විට ඔහුටත් වයස අවුරුදු 50ක්. ජීවිතයේ සැනෑ සමය ගත කරන මේ අම්මට ගතේ සවියක් නොවුනත් හිතේ දිරිය උපරිමයෙන් තිබෙනවා. උණහපුළුවට උගේ පැටවා මැණිකක් කියන්නා වගේ මේ අම්මටත් ඇගේ දරුවා කියන්නේ ලෝකයක්. තම දරුවා රැකබලා ගනිමින් ඔහුව හැකි පමණින් ආහාරයෙන් පෝෂණය කරමින් ජීවත් කරවන්නේ අම්මා කෙනෙකුගේ ආදරය මෙතෙකයි කියා කිව නොහැකි බව මනාව ඔප්පු කරමින්. කොහමද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න විදියන්නේ. දැන් අම්මට පුළුවන් ද පුතාගේ වැඩ කරගෙන ඉන්න? ඔව්. තනියෙන් කරන්න පුළුවන්? පුතාට ආදරේද? ඔව්. අම්මා තමයි සේරම මේ වෙනකනුත් ඒතෙක් හැමදේම ලෙඩට දුකට හැමදේම බලන්නේ ඔය අම්මා තමයි. තනියෙන්වත් කොහෙවත් දාලා යන්නේ එච්චරටම ළමයාට ආදරේ. හැමතිස්සෙම ලෙඩ දුක් එනවා. ළමයාගේ හැමදේම එදිනෙදා කටයුතු ටික කරගෙන ඒ අම්මා ජීවත් වෙනවා. වදන් 100,000කින්වත් කියා නිම කළ නොහැකි මහා මෙරටත් වඩා වැඩි දරු සෙනෙහසක් ලයදරා සිටින උතුම් වූ අම්මාවරුන්ට බුදු බව පවා ලැබේවායි පතන්නේ මේ කැපකිරීමට කෘතගුණ දැක්වීමක් ලෙසින්මයි. මවකුණ සෙනෙහස අගය දැනෙන්නද තනිව කියේ